නේද? අපි ඇත්තටම මේ දේශපාලනයක් පැත්තකින් තියමුකෝ. කොළොන්නාලි දිස්ත්‍රික්කේ නායකයෙක් වශයෙන් අපේ ගරු ඇමතුමා දැන් ඔය ඉංග්‍රීසි අපිට ප්‍රශ්නයක්. ඇත්තම සේම. ඉතින් අපිට දේශපාලන ප්‍රශ්න නෙවෙයි අපිට ඕන මෙතන ඇත්තටම මේ ලංකාවේ ආපහු ඒ යුද්ධයක් ඇති නොවි අපිට සාමෙන් අපිට ඕනේ අපේ දරුවන්ගේ දරුවන්ගේ දරුවට තමයි මේ අනාගතයක් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ. ඉතින් මේ මොනවද විශාල මම ඔළුව කිව්වා. ඕක තමයි ඉතින් තාක්ෂණයට තියෙන දැනට අපිට. ඉතින් මේ අපිට දේශපාලන ප්‍රශ්න නෙවෙයි අපිට ඕන අපිට මේ අපේ දරුවන්ගේ ඉදිරි අනාගතය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දේශපාලන කවුරු කරත් කමන්නේ අපිට ඉන්න ඕනේ නිදහස. ඒකයි. ඇත්තෙම කියනවා මේ පාර අපලම ඔයාලා එනකොටම පේන්නේ නැතිනේ. පාරක් නැහැ අපේ මේ වැව කැලේට ගිහිල්ලා තියෙනවා ඒවා ප්‍රතිසංස්කරණය වෙලා නැහැ. අන්න ඒ වගේ දේවල් වුණොත් තමයි ඉතින් අපිට මේ හොඳ. මේ පැත්තේ යුද්ධයක් නැහැ. අලි යුද්ධය විතරයි තියෙන්නේ. අලි යුද්ධය කියන්නේ ගෙට එනකන් අලි. කොහොමත් මේ පැත්තේ ඉතින් පාරවල් ටිකයි වැව් ටිකයි මේ පොළොන්නරුවට සංවර්ධනයක් තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඔක්කොටත් ගන්න අපි කැමතියි. ඒක මොකද අපිට ඕන අපේ දරුවොත් එක්ක අනාගතේ මේලා ඉන්න නේද? ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන් පෙරමුණේ ශ්‍රී ලංකාව පක්ෂේ ඉඳලා මේ UNP පක්ෂයට හැරිලා තිනෝනේ අපේ ඇමතිතුමා ඒත් පොදු අපේක්ෂකයෙක් වශයෙන් අපි දන්නවා කොහොමවත් කමක් නැහැ අපටත් මොනවා හරි රටට සංවර්ධනයක් වෙනවා නම් ඒක තමයි අපිත් බලාපොරොත්තු ජාතික පක්ෂය හෝ එහෙම නැත්නම් ශ්‍රී නිදහස් කවුරුත් ගන්න අපිට ඕනේ අපේ පොළොන්නරු දිස්ත්‍රික්කෙන් ගත්තොත් අපි දැන් අතරමං වෙලා වගේ ඉන්නේ මොකද කරන්න කියලා. ඇයි අපිට පක්ෂයේ නායකයෙක් හොයාගන්න විදියක් නැතුව ඉන්නේ ඇත්තේ වශයෙන්ම. කරන්න දෙයක් නැහැ ඉතින්. අපි දැඩි නායකයෙක් මෙහෙමයි. තෙල් පොහොර එක්ක රෙල්ලම් කරන මේ ගොවි ජනතාවයි මේ මෛත්‍රීපාල ඇමතුමා. ඒ පැත්තෙන් බලනකොට එයාගේ පැත්ත අපිට ගන්න පුළුවන් අනිත් පැත්තෙන් බලනකොට මේ පැත්ත මායින් ගම්මානි කියලා වෙන් කරලම දෙවිච්ච පැත්තක් ජනාධිපතිතුමා යුද්ධ නැති කරලා දුන්නා. දෙපැත්තෙන් එක පැත්ත කරන්නේ නැතුව ආందోලනය වෙවි ඔය තියෙනවා දැන් කඩුල්ල උඩ තමයි. ඒ රෝද විසෙලා ගිහපෙලා අපි උද්ඝෝෂණයක් කරා එතන අපිට පාර හදලා දෙන්න ඉස්කෝල ළමයිගේ බස් එක. රෝදේ ගාවල විසෙක් කළා ගියා ළමයි ටිකත් එක්ක මේ පාරේ. අපි එදා එතන බීම බුදිය ගත්තා. හාමුදුරුවෝ යන්න දුන්නෙම නැහැ. ආමේකේ බස් එකට කිසිම වාහනයකට යන්න දුන්නෙම නැහැ. අපි උද්ඝෝෂණයක් කරා පාර හදලා දෙන්න කියලා. හොඳ බස් එකක් ළමයින්ට දෙන්න කියලා. අද වෙනතුරුත් ওই පාරේ ඊළඟතරේ ආයි දවසක් කළා අපි කෙසල් පැල හිටේ ওই පාරේ. වාහනේට යන්න නොදී පාර හදලා දෙන්න කියලා. අදත් පාර එතනම ඒ විදිහම තමයි. අතරමං වුණා කියන්නේ ඒකනේ. අපිට දැන් කවුරුවත් නැහැ. හිටේ සාමාන්‍ය හිටියේ නායකයෙක් හිටියේ නම් එයා තමයි. අනිත් කට්ටිය ගැන හිතන්න බෑ. පිල් මාරු කර යනවා. එහෙම බෑනේ අපි එක තීරණයක ඉන්නේ බෑ. අපි බයක් කරන්න නැතුව හිටියේ ඇමතුමයිද්දි. දැන් අපි හරි බයෙන් ඉන්නේ. දැන් මොකද වෙන්නේ කියලා. තුනෙන් දෙකක්වත් නැහැ. ඔකට ලක්ෂ 20ක් පාස් වුණා. ඔව්. ලක්ෂ 20ට කරපු දේකුත් ගන්න වැඩ කෙරුණෙත් නැහැ. පොඩ්ඩක් බලන්න වන්නතෙන්ට ගිහින්. අපිට ඔන්න ඕවා තමයි කෙරෙන්න ඕන පාරේ. අන්නර පොඩ්ඩ විතරයි වතුර තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ පැත්ත සම්පූර්ණම වැව තියෙන්නේ. අර ගෙවල් දිහාත් එක්ක අර වෙල්යාය දිහාත් එක්ක සම්පූර්ණම වැව තියෙන්නේ. ඉතින් ගොඩ වෙලා තියෙන්නේ. ඔය කැලේට ගිහිල්ලා ගොඩ වෙලා තියෙන්නේ අර හදලා දෙන්නේ නැහැ. දැන් මේ අර පැත්තෙන් සම්පූර්ණම අලිය. අලිය ඇවිල්ලා දැන් ඊයේ මේ පෙරේද අලියටි. අලියටි මේ තියෙන්නේ. අතන මඤ්ඤොක්ක ටික ගෑවා අර පැත්තේ ගෑවා. ඔය ලක්ෂ 28ක් පාස් වුණාට මීටර 400ක් සුද්ධ කරගෙන. ඒවයි කියන්නේ. කච්චිය ඔයාගෙනුත් ගන්න ඕන. ඔයා රැකියාවක් කරනවද? ඉස්කෝලේ යනවද? රැකියාවක්. ඔව්. ලක්ෂ 28ක් පාස් වුණාට වැඩක් නැහැ මේ මීටර් 400ක්වත් මේක වැඩේ කරුන්නේ.
ඔව් අර ගෙවල් වලින් මෙහාට ඔක්කොම වැව තියෙන අර අරෙත් එක්ක. ඔන්න ඔය පොඩ්ඩ විතරයි දැනට තියෙන්නේ. මේ වගේම අර එහා පැත්තත් ඔය වගේම ගොඩ වෙනවා. මේ තියෙන්නේ ඉතින් අර මේ වියලි කලාපේනේ වතුර මේ ඩිම් වල හින්දෙන. මේ වැවෙන් තමයි වතුර ටිකක් මිනිස්සු බොන්න ගන්න. ඒ වෙලාවට වැවේ වතුරක් නැති වුනහම බොන්න දෙයක් නැති වෙනවා. දැන් පහුගිය දවස්වල ගොඩාක් මේ අය වතුර මෙහෙට ගෙනහලා බෙදුවා. අලියෙල කරේ. ශාන්තියක් ආයිනේ කවුද? මේ අලි අඩි නේද? ඔව්. Hmm.